ණය ගෙවීමේ සිදුවෙච්ච ඒ ෆ්‍රෝඩ් එක සම්බන්ධයෙන් අත් වශයෙන්ම කියන්න තියෙන්නේ මුලින්ම මහ බැංකුවේ රෝල් එක, පබ්ලික් ඩෙට් ඩිපාර්ට්මන්ට් එකේ රෝල් එක, PDOM එකේ දැන් අලුත් එක සහ ERD කියන්නේ එක්ස්ටර්නල් රිසර්ච් ඩිපාර්ට්මන්ට්. නවසීලන්තයේ නෙන උකුරස පිරි ඩයමන්ඩ් කිරිපිටි අපෙන් ඔබට සුපිරි මිලකට. මම හිතන්නේ මේක වශයෙන්ම මුදල් අමාත්‍යාංශ යටතේ ඇති ආයතනය තුල සිදුවෙච්ච සිද්ධියක්. අපි සම්බන්ධයි අපි ඒක මුදල් බැංකටු ගවර්න්මන්ට් විදියට අපි තමයි බැංක. මහ බැංකුවේ රෝල් එකක් තියෙන ඇක්ට් එකේ විදිහට අපි bank to the bank commercial banks, bank to the banks, bank to the government. that ඒක තමයි තියෙන roles දෙක. bank to the government විදිහට අපි කරන්නේ මුදල් අමාත්‍යාංශයෙන් ඉන්ස්ට්‍රක්ෂන් එකක් දුන්නාම ණය ගෙවීම විශේෂයෙන් යම් කිසි පිළිමයක් කරනකොට මෙන්න මේ ගිණුමට මේ මුදලක් ගෙවන්න කියලා ඉන්ස්ට්‍රක්ෂන් එකක් දුන්නාම ඒගොල්ලෝ රුපියල් දුන්නොත් අපි ඒ රුපියල් වල ඩොලර් අරගෙන අපේ තියෙන ඒවා අපි ඩොලර් අරගෙන ණය ගෙවලා අපි අය කර ගන්නවා ඒක. නැත්නම් ඒගොල්ලෝ account එකේ DST account එකේ අපි තියෙනවා මහ බැංකුවේ resource තියෙනවා එකක් මහ බැංකුවේ සංචිත තියෙනවා අනිත් එක official resource විදියට තියෙනවා treasury එකේ DST account එකේ තියෙන යම් සමහර වෙලාවට balances තියෙන ඒගොල්ලෝ IMF නෝ හැම්බුණා ඒක ටිකක් කල් තියන් ඉන්නවා ADB හැම්බුණා ඒ දෙකෙන් මොන හරි එකකින් හරි ඒගොල්ලෝ instruction දෙන්න ඕන bank client විදියට මෙන්න මේ ගෙවීමක් තියෙනවා මේ ගෙවීම එක්කෝ ඒගොල්ලෝ ගිණුමින් ගෙවන්න එහෙම නැත්නම් අපෙන් ඩොලර් මිලදී අරගෙන ගෙවන්න කියලා. ඒක තමයි ක්‍රමවේදය. ඒතර අපේ රෝල් එක අත් වශයෙන්ම පටන් ගන්න අපට මුදල් අමාත්‍යාංශයේ ආයතන හරහා ඉන්ස්ට්‍රක්ෂන් එකක් එනකොට මේක ගෙවන්න කියලා. අපේ චීෆ් ඇකවුන්ටින් ඩිපාර්ට්මන්ට් එකේ බැංක විදියට අපේ ඒක තියෙන ගණන් කරලා ඒ තියෙන ගිණුමට මුදල් බැර කරලා කරනවා ඒ ගෙවීම සම්පූර්ණ කරන. ඒක තමයි process එක. එතකොට ඒ process එක යම් කිසි වෙනසක් වුණා අර පබ්ලික් ඩෙට් ඩිපාර්ට්මන්ට් එකේ තියෙන කාලේ සම්පූර්ණයෙන්ම මේ process එක විස්තර කරන්න 2000 මීට ගොඩක් කලින් ඉඳන් පබ්ලික් ඩෙට් ඩිපාර්ට්මන්ට් එකේ ඒජන්සි ෆන්ක්ෂන් එක දෙක කරනකොට කොටස් කීපයක් මම හිතන්නේ යසන්ත මෙතන ඉන්න පුළුවන් නම් තව විස්තර කියන්න පුළුවන්. එතෙන්දී කරන්න තියෙන්නේ පබ්ලික් ඩෙට් ඩිපාර්ට්මන්ට් එකේ තියෙනකොට කරන්නේ ඒ මුදල් අමාත්‍යාංශයෙන් තමයි ඉන්ස්ට්‍රක්ෂන් එක දෙන්න දුන්නාම අපි ඒක ගෙවීම කරනවා. ඒ පබ්ලික් ඩිපාර්ට්මන්ට් එක අර ඒජන්ට්ස් විදියට එයා ළඟ තියෙනවා මේ ඒක එන්ටර් කරන සිස්ටම් එකට ඉස්සර මෙතනින් තමයි එන්ටර් කරන්නේ. ඒ PDM එක එන කලින්. බෑක් ඔෆිස් ෆන්ක්ෂන් එක කරන්නේ මේ. එතකොට ඒක ආවට පස්සේ දැන් පහුගිය කාලේ තුර ට්‍රාන්සිෂන් පීරියඩ් එකේදී ක්‍රමානුකූලව PDM එකේ අය මේ වක්කීම් බරගෙන ඒගොල්ලෝ තමයි ඔපරේෂන් එක කරේ. සම්පූර්ණයෙන් ඔපරේෂන් එක හැට ගියේ ජනවාරි පළවෙනිදා ඉඳලා ඊට අතරතුර යම්කිසි කාලයක් තුල PDM එක ස්ටාෆ් එක ඔපරේෂන් එක කරා අපේ ප්‍රෙමිසස් එක තුල අපේ සිස්ටම් එක පාවිච්චි කරලා. එතකොට ERD කියන හැම මම හිතන්නේ එකක් මම ජෙනරලි කියන්න නමුත් ERD එකේ මුදල් වෙනත් අමාත්‍යාංශයක තියෙන දක් ගැන කමෙන්ට් කරන එක වැරදි මම හිතන්නේ මම ඒක නොකළ යුතුයි මම හිතන්නේ. මොකද එතනම කොහොමද තියෙන සිස්ටම් එක මොකද්ද කියන එක මම දන්නේ නැහැ මට කියන්නත් බෑ. නමුත් ක්‍රමවේදය තමයි එක්ස්ටර්නල් සර්ච් ඩිපාර්ට්මන්ට් එක තමයි හැමතිස්සම පිටරට කවුන්ටර් පාර්ටි. ඒ කියන්නේ ණයක් ගන්න ඔෆිෂල් ක්‍රෙඩිට් කෙනෙක් විශේෂයෙන් ඒගොල්ලත් ණය ගන්නකොට ඒගොල්ලත් ඒ ගිවිසුම අත්සන් කරන ඒගොල්ලෝ. ගිවිසුම තමයි අන්තර්ගත වෙන්නේ මොනවාද ගිණුම් අංකය. ණය රිස්ට්‍රක්චර් කරාට පස්සේ අලුත් ගිණුම් අංක දුන්නා ඒගොල්ලන්ගේ තමයි ඒතරතු දෙන්නේ. එතකොට ඒගොල්ලෝ ක්‍රමවේදය තුල මම දන්න විදිහට එක්ස්ටර්නල් සර්ච් ඩිපාර්ට්මන්ට් එකට එනවා ඒ ණය දීපු ආයතනය මෙන්න මේ ගිණුමට ගෙවන්න කියලා. ඒතර ඒ ගිණුම එවුවාම මේක PDM එකට දෙනවා. PDM එකෙන් ඉන්ස්ට්‍රක්ෂන් දුන්නාම අපි බැංක විදිහට ගෙවීම කරනවා. ඒක තමයි ක්‍රමවේදය තියෙන්නේ. ඒතර යතරතුර ඒගොල්ලෝ සිස්ටම් වෙනස් කරගන්නද කියන එක ගැන මම කියන්න අමාරු ඒක කියන අපි දන්නවා. අපි දන්න විදිහට මේ වෙනකම්ම ඒ පහුගිය කාලය තුල ට්‍රාන්සිෂන් එකේදී ගේම්ස් පීම් කරේ අපේ තියෙන සිස්ටම් එක හරහා තමයි ගේම් පීම් කරේ. නමුත් ඒ අය තමයි ඔතොරයිසේෂන් එක ඩේටා එන්ටර් කරන ඒවා ඒ ඔක්කොම කරලා තියෙන්නේ. ඒතර ERD එක කියන්නේ බ්‍රෝඩ්ලි ගත්තාම ERD එක තමයි පිටරට ඉන්න ණය දෙන පාර්ශවයත් එක්ක ගනුදෙනු කරන පාර්ශවය. PDM එක කියන්නේ overall public debt domestic and foreign දෙකම ගෙවීම් කරනකොට සම්බන්ධන ආයතනය. ඉස්සර PDD එක දැන් PDM එක. ඒතකොට එතෙන්දී තව යම් මම හිතන්නේ දැන් මෑතක තව වෙනස්කම් ක්‍රාෂ් වෙලා තියෙනවා කියලා අපට. අත් වශයෙන් මේ සිද්ධියෙන් පස්සේ අපි තාම ළඟින් කටයුතු කරනවා කොහොමද මේ ක්‍රමයේ තව ශක්තිමත් කරන්න පුළුවන් අපේ තියෙන පළපුරුද්ද දැනීම පාවිච්චි කරලා මේ දෙයක් ඉදිරියට නොයීමට අවශ්‍ය කටයුතු අපි වැඩ කරගෙන යනවා ඊටම සහයෝගයෙන්.